නෝල හදලා දුන්න රසම රස තේ කෝප්පය රස බලන ගම. ඉතින් මේ හවස් වරුවේ වැඩ ටික නිමා කරලා රාත්‍රියේ වැඩ පටන් ගන්න කලින් සාමාන්‍ය පුරුද්දක් විදිහට හවසට මම ඉඟුරු දාපු ප්ලේන් ටිකක් සාමාන්‍යයෙන් ගන්නවා. මේ තේ කෝප්පේ රස බලන ගමම මම හිතුණා හරි රසවත් කතාවක් ඔබට කියන්න ඕනි කියලා. මේක පෞල් ජීවිතයට වැදගත් වෙනවා. ඒ නිසා විවාහක සියලුම දෙනාට මතක් කරනවා. පෞල් ජීවිතයේ සතුට වෙනුවෙන් මේ කතාවක් ඒ වගේම මෙතනින් පස්සේ කියන කරුණු කාරණා ටිකත් ඔබට මට අපිට හැමෝටම වැදගත් වෙනවා. ඒ නිසා පුංචි ඉල්ලීමක් තියෙනවා. වීඩියෝ එක ඉවර වෙනකන් නරඹන්න කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේමයි ඒක තමයි මට ලැබෙන ලොකුම ශක්තිය මොටිවේෂන් එක. ඒ වගේමයි මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් කියලා බොහෝම ස්නේහවන්තව ඉල්ලීමක් කරනවා. කතාව තමයි මේ තැබෑරුමකට එනවා යුවලක්. යුවලක් කියවම පිරිමි කෙනෙක් සහ එළවැස්සියක් තමයි එන්නේ. ඇවිල්ලා පිරිමි කෙනා ඕඩර් කරනවා බාබනෝයට මට ඉම්පෝර්ටඩ් රැක් එකක් දෙන්න. ඒ වගේ මේකට හරියන්න ෂැන්ඩි හොඳ බයිට් එකකුත් දෙන්න කියලා. ඊට පස්සේ අහනවා අර ආව එළදෙනකින් ඩාලින් ඔයාට මොනවද ඕනේ කියලා. ඇය කියනවා ඔයා කැමති දේම මටත් දෙන්න කියලා. මේ විදිහට මේ දෙන්න මේ ගත්ත බුකින් එක ඉවර කරලා එහෙම නැත්නම් අරක්කු ටික බීලා ඔවුන් මේ තැබෑරුමෙන් සමුගෙන යන්න යනවා. ඒක එදැයින් මේ කතාව ඉවරයි. තව සති කීපයකට පස්සේ ඒ දෙන්නම අර තැබෑරුමට වෙනවා. ඇවිල්ලා වේටර්වරයාට බාබන්වරයාට කියනවා අද මට දෙන්න හොඳ රම් එකක් ඉම්පෝර්ටඩ්. ඒ වගේම ඒකට හරියන්න ෂැන්ඩි එකයි. ඒ වගේම මේ පෝක් රිබ්ස් ඩෙවල් එකක් දෙන්න කියලා. ඒක ඉල්ලන ගමන් අර සහායිකාවගෙන් අහනවා එළදෙනකින් අහනවා ඩාලින් ඔයාට මොනවද ඕනි කියලා. ඇයි කියනවා ඔයා කැමති දෙයකින්ම මටත් එහෙමම දෙන්න කියලා. මේ දෙන්න මේක රස විඳින්මින් ඉන්න අතරතුරේදී අර බාබන්වරයා වේටර්වරයා ඇවිල්ලා අහනවා සර්ගේ බිලටම දාලා මම පොඩි ෂොට් එකක් ගන්නද කියලා. සමහර බාබන්ලත් එහෙම ඉන්නවා. ඉතින් මේ ඊට පස්සේ ඕකින හරි මල්ලි ඔයාට ඕන කැමති දෙයක් ගන්න මං බිල ගෙවන්නම් කියලා. ඊට පස්සේ මේ බිල ගෙවලා එයාට ගෙවන්න හදද්දී අහන කීයද බිල කියලා. ඊට පස්සේ ඔහු කියනවා 1,23,500යි කියලා සාක්කුවට අත දාපුවා මං අරගෙන 1,24,000ක් දෙනවා. එදත් මේ සිද්ධියම වුණා. ඊට පස්සේ මේ වේටර්වරයා අහනවා සර් පුංචි ප්‍රශ්නයක් අහන්න. ඊට පස්සේ ඔහු කියන්නේ මොකද්ද ප්‍රශ්නේ? සර් එදත් බිල කිව්වම හරියටම අදාළ ගාන මගේ ටිප් එකත් එක්කම දුන්නා. අදත් සර් හරියටම මගේ ටිප් එකත් එක්කම දුන්නා බැලන්ස් එක තියාගන්න කියලා කිව්වා. සර් මෙහෙම කොහොමද වෙන්නේ කියලා. ඊපස්සේ ඔහු කියනවා මේක රහසක්. මෙතන කියන්න බෑ කියලා පැත්තකට අඬ ගහන ගිහිල්ලා කියනවා පුතා මීට අවුරුදු ගානකට කලින් මම හරි දුප්පත් මිනිස්සෙක්. රස්සාවක් තිබ්බේ නැහැ ජීවිතේ එපා වෙලා තීන්දුවක් ගන්නවා දිවි නසා ගන්නවා කියලා. මම කෝච්චි පාරට ගිහිල්ලා බෙල්ල තියනකොට කෝච්චියේ එන්න කලින් කවුරු හරි කෙනෙක් මාව බේරගන්න. බලපුවාම දෙවගණක් තමයි ඉන්නේ. ඇය අහනවා මොකද මැරෙන්න හදන්නේ කියලා. පස්සේ මම කිව්වා මට මෙහෙම ප්‍රශ්න රැකියාවක් නැහැ බලාපොරොත්තුවක් නැහැ. ඊට පස්සේ ඇය ටිකක් වෙලා ඉඳලා මට වර 3ක් දීලා කියනවා මේ වර 3 හරියටම ඉල්ලන්න මේ වර 3ෙන් ඔබට ජීවිතේ ගොඩ යන්න පුළුවන් කියලා. පස්සේ මම කල්පනා කරලා පළමු වරේ මම ඉල්ලන්නේ කොළඹ 7න් හොඳ ගෙයක් දෙන්න කියලා. ඊට පස්සේ ඇය කියනවා මේ වර 3 අරගෙන ඉවරලා යන්න කොළඹ 7 ඔබට ගෙයක් tie අහවල් තැන කියලා. කිව්වා වගේම මට ගෙයක් ලැබිලා තියෙනවා. දැන් අපි ජීවත් වෙන්නේ කොළඹ 7. ඊට පස්සේ බාබන්වරයා සර් දෙවෙනි වරේ මොකක්ද? දෙවෙනි වරේ මම කල්පනා කරලා තමයි ඉන්නේ. මම ඉල්ලනවා දෙවඟනගේ මට ලෝකේ කොහෙ ගියත් කොතන ගියත් මට වියදම් කරන්න වෙන මුදල මගේ සාක්කුවට ඇවිත් තියෙන්න ඕනේ කියලා. එදා ඉඳලා අද වෙනකම් මම රට ගියත් මෙරට හිටියත් බඩු ගත්තත් හෝටලයකට ගියත් අදාළ මුදල හරි ගානට මගේ සාක්කුවට ඇවිල්ලා තිබ්බා. ඒ නිසා තමයි ඔයාට ට්‍රිප් එකත් එක්ක හරියටම මම මුදල් ටික බේරුවේ කියලා කියනවා. ඊට පස්සේ අර වේටර්වරයා අහනවා තුන්වෙනි වරේට සර් මොනවද? එතනදී මම පොඩ්ඩක් කල්පනා වුණා. පස්සේ මම ඉල්ලීමක් කරනවා දෙවගෙනගේ මම කියන දේ අහන්න. මම හිතන වෙතුන් වලට ගරු කරන මට ආදරය කරන මම කියන දේම අහන එල කෑල්ලක් ලැබෙන්න කියලා මං ඉල්ලීමක් කරා. ඉතින් මේ ලැබුණු එල කෑල්ල තමයි මේ හැමදාම මාත් එක්ක ඉන්නේ යන්නේ කියලා කියනවා. කියනවා එළදෙන. ඒ නිසා මෙහෙම දේවල් වෙන්න බෑ. එහෙම නෑ මේක කතාවක් විතරනේ. හැබැයි ඔබේ මගේ ජීවිතේ සමහර වෙලාවට මෙවැනි වර අපිට ලැබිලා ඇති. සමහරට වර නොලැබිලත් ඇති. හැබැයි මොනවා වුණත් ඔබ මම විවාහ ජීවිතයේ ඇතුලේ සතුට වෙනුවෙන් බොහෝ දේ කරන්න නෑ. පුංචි පුංචි කාරණා ටිකක් කරන්න තියෙනවා. ඒ නිසා විවාහ ජීවිතයට වැදගත් වෙන කරුණු කීපයක් කියනවා. මේවා පෞද්ගලිකව අත්හදා බලපුවා සහ පොතෙන් පතින් ලබාගත්ත දැනුම. ඒ නිසා මේක අද්දුටුවයි සත්‍යයි ප්‍රත්‍යක්ෂයි. හැබැයි ඊට කලින් කතාවක් තියෙනවා කියන්න මහාචාර්යවරයෙක් කියනවා විවාහ ජීවිතය ගැන මෙන්න මෙහෙම කතාවක්. ලෝකයේ විවාහ වුණු සෑම පුජ්‍යලයකම විවාහ වී වසර 25කට පසු තීරණය කරනවලු විවාහ වී සිටින්නේ නුසුදුසුම කෙනා සමග කියලා. මේ කතාවේ ඇත්තක් තියනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මේක මහාචාර්යවරයෙක් කියපු කතාවක්. ඒ නිසා එහෙම නොවෙන්න ඔබේ මගේ ජීවිතේ වැදගත් වෙන කරුණු කීපයක් කියන්න.
දැන් මේ හැම පිරිමියෙක්ම යසෝදරාවන්නි ප්‍රාර්ථනා කරන්නේ. යසෝදරාවන් වගේ ඉන්න කෙනෙක් හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඔක්කොම පිරිමි සිද්ධාර්ථලාද. ඒ වගේ හැම අම්මා කෙනෙක්ම පුතාට හොයන්නේ පුතාට ගැළපෙන දියණියක් මිසක් දියණියට ගැළපෙන පුතෙක් නෙමෙයි. ඒ නිසා එතනත් ලොකුම අසාධාරණයක් කරලා තමයි අපි තියෙන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ලෝකේ නොගැළපෙන ජීව විද්‍යාත්මකව හැඟීම් වලින් ශාරීරික ගති ලක්ෂණ වලින් සිතුම් පැතුම් වලින් නොගැළපෙනම දෙන්නේ තමයි මේ පිරිමි සහ ගෑනු කියලා කියන්නේ. ඒ නිසා මේක කවදාකවත් ගලපන්න බෑ. ගලපන්න බැරි නිසා විවාහ ජීවිතයේ සතුට වෙනුවෙන් කරන්න තියෙන්නේ එක කාරණාවක්. මොකද්ද? ඉවසීම පමණයි. ගලපා ගැනීම විතරයි. ඒ නිසා අපි ඔබට ආරාධනය කරනවා විවාහ ජීවිතයේ සතුට වලින් පුළුවන් තරම් ඉවසන්න බලන්න. දෙන්න දෙමහල්ලු දෙන්නම්. ඒක ගැහණු පිරිමි කියලා වෙනසක් නැහැ. ඒ වගේම නොගැලපීම් පවතින බව තේරුම් අරගෙන ගලපා ගන්න බලන්න. නොගැලපීම් තියෙන බව තේරුම් අරගෙන ගලපා ගැනීම තුල තමයි අපේ ජීවිතේ සතුට තියෙන්නේ. ඒ වගේම මේ ආදරයත් එක්කම ඉතුරු කාරණා ටික මම ඔබට කියන්නම්. දැන් අපි හිතමුකෝ ආදරය කරන කාලේ කොච්චර අපි රැකවරණය ගැන හිතනවා. දැන් උදාහරණයක් ගත්තොත් යාළුවලා ඉන්න ගෑල් ළමයි 7ට එනවා කිව්වා. පිරිමි කවදාකවත් ආදරය කරන කාලේ 7යි කාලට එන්නේ නැහැ 6:45ට. මොකද රැකවරණය හැම වෙලෙම අපි බැලුවා. බස් එකට ගොඩ වුණා ආදරය කරන කාලේ පිරිමියා පස්සේ ගොඩ වෙලා ඊට කලින් තමන්ගේ පෙම්වතිය තමයි ගොඩ කරේ පස්සේ. අපි දන්නවනේ සීට් එකක ඉඳගෙන ගියත් සීට් එකේ මෙහා කොනේ ඉඳගත්තේ පිරිමියා බස් එකේ අනිත් පැත්තේ ඉඳගත්තේ පෙම්වතිය. ඉතින් මොකද මේ රැකවරණය ගැන ඒ තරම් අපි සැලකිලිමත් වුණා. හැබැයි විවාහ වෙලා ටික කාලයක් ඇති පිරිමි අපි සැලකිලිමත්ද රැකවරණය ගැන අපි හිතනවා. ඒ වගේම දෙන්න දෙමවලු දැන් ආදරය කරන කාලේ දෙන්නම මාර විදියට සැලකිලිමත් හැම දෙයක් ගැනම හොයනවා බලනවා. ඒ නිසා ඒ සැලකිලිමත් භාවයෙන් නිතරම තියෙනවා. ඇහැට පෙවුනේ නැතත් දුරකථනයෙන් හරි හොයලා බලනවා. හැබැයි විවාහ වුණාට පස්සේ සැලකිලිමත් භාවයේ සහ ආරක්ෂාව ගැන අපි හිතනවද? ඒ වගේම අනිත් කාරණාව තමයි අපි කොච්චර නොගැලපීම් තිබ්බත් ආදරය කරන කාලේ ගලප ගන්න. ඒක හැටි. ඒක ඕනෑම තැනකදී අපි ඇය හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ නිසා ගැළපීම් එක්කම ජීවත් වෙනවා. උදාහරණයක් විදිහට දැන් ගන්නකො දැන් යාළුවෙලා ඉන්න ගෑනු ළමයා වැලි තලප ටිකක් හදාගෙන ඉන්නවා හොඳටම ලුණු. හැබැයි ආදරය කරන කාලේ අපි කියයිද මේක කටේ තියන්න බෑ ලුණු රසයි කියලා. හැබැයි ඒ පිරිමියම විවාහ වෙලා ටික කාලයක් ගියාට පස්සේ ලුණු පොඩ්ඩක් වැඩිුණා අහන ලුණු පොල් බෙම පොද්දට දැම්මද කියලා. ඒ නිසා ඉවසන්න, සැලකිලිමත් වෙන්න, රැක ගන්න, පරිස්සම් කරගන්න. ඒක අත්‍යවශ්‍යයි. ඊළඟ කාරණාව මොකද්ද? විශ්වාස කරන්න. ආදරය කරන කාලේ තමන්ගේ පෙම්වතා හරි පෙම්වතිය ගැන හරි කවුරු මොනවා කිව්වත් සත පහකටම අයින් කරන්නේ නැහැ. ඒක ආදරේ අන්දයි කියලා කියන්නේ. හැබැයි විවාහ වෙලා ටික කාලයක් ගියාට පස්සේ අවට තියෙන ඒවායි ලෝකේ තියෙන ඒවායි ෆෝන් වල තියෙන ඒවායි ඇද හොයවා අවිශ්වාසයේ වපුර අපි ජීවත් වෙනවා. පොඩ්ඩ එහෙම වෙන්න බෑ. අවිශ්වාසය ඉස්සර කරගන්න. ඒ නිසා අපේලිම තමයි විවාහ ජීවිතය ඇතුලේ විශ්වාසය රැකගන්න. ඒක අත්‍යවශ්‍යයි. ඒක දෙන්නටම වැදගත් වෙනවා. ඒ නිසා විවාහ ජීවිතය ඇතුලේ විශ්වාසය කියන එක අතිශයින්ම වැදගත්. කුණු ගොඩවල් හාරා උස්සන්න එපා. කුණු ඇද්දොත් කුණු තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් ওই කාරණා ගැන හිතන්න තව කරුණු ගොඩාරියක් තියෙනවා. ඒ නිසා අදට කතාව නිමා කරන්න මොකද වීඩියෝ එක දික්කුණුත් ඔබ බලන්නේ නැහැනේ. එහෙමනම් මතක තියාගන්න. අපි යුතුයකමක් තියෙනවා. මොකද්ද? දාර්ශනිකයා කිව්වේ වසර 25කට පසු සෑම විවාහ වෙච්ච කෙනෙක් තීන්දුව කරනවා නම් නුසුදුසුම කෙනා එක්ක ජීවත් වෙන්නේ කියලා. මේක බොරු කරපු ප්‍රේමණීය කතා අපි කොච්චර අහලා තියෙනවද? දෙන්න දෙමහල්ලෝ එකට මිය දෙන්නට ප්‍රාර්ථනා කරන අය කොච්චර ඉන්නවද? ස්වාමියා මැරිලා බිරිඳ මැරිලා දින කිහිපයකට පස්සේ තප්පර කිහිපයකට පස්සේ මිය ගියපු ස්වාමි පුරුෂ බිරිඳවරු අපට ඕන තරම් ආදර කතා අපට හම්බ වෙලා තියෙනවා. ඒවා වේදිකාගත වෙලා නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. නිසා අපි ආරාධනාව විවාහ ජීවිතයටපත් වුණු ඔබ අපි මරණ මංචකයේ තික්ම සතුටින් සෙනෙහසින් ඉන්න මේ කාරණා පිළිපදින්න කියලා ආරාධනය කරමින් වීඩියෝ නිමා කරනවා. ඉහින් එන්නම් ජයන් ජයම